හලෝ හැමෝටම කොහොමද? අද මම ලස්සන ඒ වගේම හරිම පහසු පැටර්න් එකක් ඔයාලට අරගෙන ආවා. කලාව ඉගෙන ගන්න පටන් ගත්ත ඇබ්සලියුට් බිග්නර්ස්ලට උනත් මේක try කරන්න පුළුවන් හරිම පහසු පැටර්න් එකක්. මේ ස්පයිරල් රෝස් එක ගොතා ගන්න ඔයාලට ඕනම වර්ගයක නූලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ ස්පෝර්ට් වේට් නූලක්. ඒකට මිලිමීටර් 3.5 කොතන කටුව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මුලින් අපි ස්ලිප් knot එකක් දාලා දම්වැල් හදා ගන්නයි යන්නේ. ඉතින් මේ පැටර්න් එක හැදිලා තියෙන්නේ දම්වැලයි ඩබල් ක්‍රොෂේස් යොදාගෙන විතරයි. ඉතින් ඒකයි මම කිව්වේ ඇබ්සලියුට් බිගිනර්ස්ලා වුණත් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඉඳන් දම්වැල් 15ක් දා ගන්නවා. හරි එතකොට මම දම්වැල් 15ක් දාගත්තා. දැන් අපි මෙතන ඉඳන් මුලින්ම තියෙන මේ දම්වැල් දෙක ස්කිප් කරලා තුන්වෙනි දම්වැලෙන් හුක් එක ඉන්සර්ට් කරලා අපි ඩබල් ක්‍රොෂේස් 3ක් ඒ සමාන තැනටම කරගන්න ඕනේ. ඉතින් මේ අපි කරගත්තේ අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඉතින් ඒ සමාන තැනටම තව ඩබල් ක්‍රොෂේ එකක් කරගෙන ආයෙමත් ඊළඟ ඩබල් ක්‍රොෂේ එක. ඒ කිව්වේ අපේ තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එකත් ඒ සමාන තැනටම කරගන්න. එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 3ක් එක සමාන තැනට කරගත්තා. දැන් අපි ඊළඟ දම්බෙල් ස්පේස් එකටත් ඩබල් ක්‍රොෂේස් 3ක් කරගන්න ඕනේ මේ ස්පේස් එකට. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් 3ක් අපේ ඊළඟ ස්පේස් එකට කරගත්තා. දැන් ආයෙමත් ඊළඟ දම්බෙල් ස්පේස් එකටත් අපි ඩබල් ක්‍රොෂේස් 3ක් කරගන්නවා. ඉතින් මේ පැටර්න් එක අපි කරගන්නේ මේ වගේ. හැම දම්බෙල් ස්පේස් එකටම ඩබල් ක්‍රොෂේස් 3 ගානේ දා ගන්නවා. ඉතින් මේ වගේ එක දම්බෙල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් 3 ගානේ දා ගන්නකොට ඔයාලට පේනවා ඇති අපේ වර්ක් එක. ඒ කියන්නේ මේ ඩබල් ක්‍රොෂේ පටියක් වගේනේ අපි කරගන්නේ. ඒ පටිය ඩක් කැරලි වෙලා රෝල් වෙලා එන්නේ. ඉතින් අපිට ඒ වගේ තමයි එන්න ඕනේ. එතකොට තමයි අපේ මේ රෝස මල ලස්සනට හදාගන්න පුළුවන්. මේ පේනවනේ ඔයාලට ලස්සනට රෝල් වෙලා ලස්සනට රෝස මල හැදෙන්න පටන්ගෙන තියෙන්නේ. හරි මම මෙතෙන්දී ඩබල් ක්‍රොෂේස් 3 ගානේ හැම දම්බල් ස්පේස් එකකම දාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් රෝල් වෙලා ආවිල්ලා තියෙනවා ලස්සනට. ඉතින් දැන් අන්තිමට අපි දම්බලක් දාලා ඒ අන්තිම දම්බල් ස්පේස් එකට මෙතෙන්ට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. එතකොට අපි අපේ මේ රෝස මල්ලේ පෙටල් එක හදාගෙන ඉවරයි. දැන් මෙතන ඉඳන් දම්වලක් දාලා අපි පොඩ්ඩක් නූල් පෙට දිගට තියාගෙන නූල කපා ගමු. හරි එතකොට අපි පෙටල් එක කරලා අවසానයි. දැන් අපි මේ වගේ රෝස මල රෝල් කරගන්නයි යන්නේ. ඉතින් ඒකට මේ මුල්ම ඩබල් ක්‍රොෂේ එකකින් මේ වගේ පටන් ගන්න. මේ වගේ හිමිහිට රෝල් කරගෙන එන. එතකොට ඔයාලගේ රෝස මල ලස්සනට හැදිලා එනවා. පොඩක් තද කරගන්න එපා. පොඩක් බුරුලට තියාගෙන මේ වගේ රෝල් කරගන්න. දැන් අපි මේ අපි නූල කපා ගන්නකොට නූල් පටක් තියාගත්තනේ. ඉතින් ඒ නූල් පටෙන් අපි මේ රෝස මල මහගමු. එයාලට ඒ නූල් පටට ඉදි කටක් දාලා මහ ගන්න පුළුවන්. හැබැයි මම ඉදි කටුවක් නෙමෙයි පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් පොඩි සයිස් එකක කොතන කටුවක් පාවිච්චි කරනවා. ඉතින් මම මෙතෙන්දී මිලිමීටර් 2 කොතන කටුව පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ මුල්ම ඩබල් ක්‍රොෂේ සෙට් එකෙන් ඒ කිව්වේ රෝස මලේ මැදින් මේ වගේ ඒ දම්බෙල් ස්පේස් එකකින් හුක් එක ඉන්සර්ට් කරලා ඊට පස්සේ ඊළඟ ලේයර් එකේ ඊට කෙලින්ම දම්බෙල් ස්පේස් එකකින් මේ වගේ ඉන්සර්ට් කරලා අපි මේ නූල්පට ඒ චේන්ස් අතරින් එළියට අරන් එන්න ඕනේ මේ වගේ. දැන් අපි හරියටම මේ රෝස මලේ මැද ඉන්නේ. ඉතින් ආයෙමත් ඒ නූල්පට ආයෙමත් අපි කන පිට පැත්තට අරන් යන්න ඕනේ. ඉතින් ඒකට හරියටම විරුද්ධ පැත්තෙන් මම දම්බෙල් ස්පේස් එකකින් හුක් එක ඉන්සර්ට් කරනවා. ලේයර්ස් දෙකම කවර් වෙන විදිහට මේ වගේ. ඔයාලත් මේ වීඩියෝ එකේ පේන ආකාරයට මේ වගේ නූල්පට එළියට අරන් එන්න. මට හිතුණා ඉදි කටුවක් පාවිච්චි කරනට වැඩිය මේ කොතන කටුව පාවිච්චි කරන එක හරිම පහසුයි කියලා. ඉතින් ඔයාලට ඕන නම් ඉදි කටුවක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වගේ එක පාරයි නූල පාස් කරගන්නේ. ඔයාලට තවත් සිකුවේ කරගන්න ඕන නම් තව දෙතුන් පාරකට ලේයර්ස් අතරින් පාස් කරගෙන මේ වගේ කන පිටට නූල්පටවල් දෙක එන විදිහට තියාගන්න. දැන් අන්තිමට මම මේ වගේ ගැටවල් දෙක තුනක් වගේ දා ගන්නවා. තවත් සිකුවේ කරගන්න. ඉතින් මෙතෙන්දිත් ගැටය දාගන්නකොට ගොඩක් තද කරගන්න එපා. මුල්ම ගැටේ පොඩ්ඩක් බුරුලට දාගන්න. ඊට පස්සේ ඊළඟ ගැටවල් දෙක හොඳ තදට දාගන්න. හරි එතකොට අපි අපේ ලස්සන සරල ස්පයිරල් රෝස් එක කරලා අවසానයි. මේ වගේ තමයි ඒක පේන්නේ. ඉතින් මම මේ රෝස මල කොටා ගත්තේ මේ දවස්වල වයිරල් වෙලා යන බොකේ බ්ලැන්කට් එක හදාගන්න. මම ඒ බ්ලැන්කට් එකේ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ඔයාලට අරන් එන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. සුබ දවසක්.